ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ පියවර 3කින් හරියටම ටයිල් පොළව ඩීප් ක්ලීන් කරගන්න විදිහ ගැන. ඉතින් මේ විදිහට මොප් කළාම කුණු දූවිලි විස බීජ සේරම හොඳින් ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම මොප් කළාම සමහර වෙලාවට අමුතු දුර්ගන්ධයක් එනවනේ. ඒකත් නැති කරගන්න පුළුවන් මේ විදිහට මොප් කළාම. ඉතින් මුලින්ම මොප් බකට් එකයි මොප් එකයි දෙකම හොඳින් පිරිසිදු කරගන්න. පරණ අවුප හැගැන්වුණු මොප් එකක් නම් තියෙන්නේ. අලුත් මොප් එකක් ගන්න. ඒ වගේම මොප් බකට් එකක් තෝරගන්නකොට මේ වගේ එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට පිරිසිදු වතුරත් එක්ක අපි මොප් කරන අපිරිසිදු වතුර මිශ්‍ර වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි පියවර විදිහට පිරිසිදු වතුර ටිකක් අරගෙන ඒකට ටයිල් ක්ලීනර් හරි ඩිටර්ජන්ට් ටිකක් හරි එහෙමත් නැත්නම් ඩිෂ් වොෂ් ටිකක් හරි දාගන්න. ඊට පස්සේ මේ විදිහට මොප් එක මේ වතුරේ පොඟවලා අරගෙන හොඳට හැම තැනක්ම මොප් කරගන්න. මොප් කරනකොට හැම වෙලෙම එකම පැත්තකට මොප් කරන්න උත්සාහ කරන්න. නැත්නම් පැල්ලම් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි පියවර විදිහට නැවතත් පිරිසිදු වතුර ටිකක් අරගෙන ඒකට ඩෙටෝල් හරි විනාකිරි හරි එහෙමත් නැත්නම් බේකින් සෝඩා ටිකක් හරි දාගන්න. ඊට පස්සේ මේ වතුරෙන් අපිට හොඳට මොප් කරගන්න පුළුවන්. මේ විදිහට මොප් කළාම ටයිල් වල තියෙන විස බීජ හොඳට අයින් වෙනවා. ඒ වගේම මොප් කළාට පස්සේ න අමුතු ස්මෙල් එක එන්නෙත් නැහැ. තුන්වෙනි පියවර විදිහට අපි හොඳට පැහුණු උණු වතුර ටිකකින් තමයි මොප් කරගන්නේ. ඉතින් මේ විදිහට මොප් කරගත්තම පොඩ්ඩක්වත් කුණු දූවිලි විස බීජ පැල්ලම් ඉතුරු වෙන්නේ නැහැ. ටයිල් වල ලස්සන දිලිසෙන පෙනුමක් එයි කරලා බලන්න. චූටි බබාලා ඉන්න ගෙවල් වලත් දවස් දෙකකට සැරයක්වත් මේ විදිහට මොප් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විස බීජ එහෙම අයින් වෙනවා ටයිල් වල තියෙන. ඒ වගේම මොප් කරලා ඉවර වුණාට පස්සේ මොප් එක හොඳට හොදලා වේලලා තියන්න. මොප් එක විනාකිරි ටිකක් දාපු වතුරේ ටික වෙලාවක් තියලා හොදලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විස බීජ විනාශ වෙනවා එතකොට. ඒ වගේම හොඳට අවුවේ වේල ගන්න තෙත පිටින් තියන්න එපා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.